වෙල්කම් බැක් ටු මයි channel. ඔන්න ඊයේම කමියුනිටි පෝස්ට් එකක් අප්ලෝඩ් කරා මාස 4කට පස්සේ විව්‍යා විටමින් C සීරම් එක ගැන ඔනෙස්ට් රිවිව් එක මම අද ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා. මීට කලිනුත් මම vlogs දෙකකදී මේ සීරම් එක ගැන කතා කරා. ඒකටත් මට ගොඩක් ප්‍රශ්න ආවා මේ සීරම් එක ගැන. ඉතින් අද ඒ ඔක්කොම ප්‍රශ්න වලට අද vlog එකේ මම උත්තර දෙනවා. දැන් මම මාස 3ක් මේ සීරම් එක පාවිච්චි කළා. හැබැයි මගේ මූණ මේකට කළුනේ නැහැ. ඒකට හේතුව තමයි මේක පාවිච්චි කරන දවස්වල මගේ මූණේ ඇක්නිස් තිබුණා. ඒ වගේම තමයි මේ සීරම් එකේ නෙත් ඇක්නි තියෙන ස්කින් වලට. ඒ හින්දා ස්කින් ටයිප් එකයි සීරම් එකේ ටයිප් එකයි ගැලපුණ හින්දා මට එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. සමහර විට ඔයාට නෝමල් හරි ඩ්‍රයි ස්කින් එකක් හරි තිබිලා ඔයා මේ වගේ සීරම් එකක් පාවිච්චි කරොත් ඒ වගේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. විසිබල් රිසල්ට් එකක් බලා ගන්න මට සති 3ක් විතර ගියා. ඒකට හේතුවක් වෙන්නේ නැති මගේ මූණ ටිකක් හරි ඩැමේජ් වෙලා තිබුණා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේකෙන් මගේ පිම්පල් එන එක අඩු වුණා. හේතුව තමයි මේකේ නයිසිනමයිඩ් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් කොහොමත් වෙන්නේ ඇක්නි ප්‍රෝන් ස්කින් වලටනේ. ඔන්න ඔයාට කැමති නම් චුට්ටක් හොයලා බලලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ වයසත් අවුරුදු 19යි මාස 11යි දවස් 12යි. ඉතින් අවුරුදු 18 කේට පාවිච්චි කරා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙයි. හැබැයි මූණ මේ වෙද්දිත් ඇක්ටිව් ඇක්නිස් තියෙනවා නම් චුට්ට නැත්තම් ඇලර්ජිස් පෙන්වන්න ගන්නවා නම් ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයාලට තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඩර්මටොලොජිස්ට් කෙනෙක්ට හරි ස්කින් ක්ලිනික් එකක ඉන්න ડોක්ටර් කෙනෙක්ට හරි කියලා ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක චෙක් කරගෙන එයාලගේ රෙකමෙන්ඩේෂන් එක යටතේ ඔයාලා මේක පාවිච්චි කරනවා නම් ඇත්තටම ඔයාලට සයිඩ් ඉෆෙක්ට් එනවා නම් ඒව ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ සීරම් එක පාවිච්චි කරන්න පටන් අරගෙන මාස 3ක් විතර වෙනවා. දැන් මේ සීරම් එක බිඳුවටම ඉවරයි. ඇත්තටම කියනවා නම් මට මේකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් තිබුණේ නැහැ. ඒ වගේම මට හොඳ විසිබල් රිසල්ට් තිබුණා. ඉතින් ඔයත් මේක පාවිච්චි කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ස්කින් ටයිප් එක බලලා අනිවාර්යයෙන්ම ස්කින් එකේ ස්වභාවය ගැන චූටි අවබෝධයක් අරගෙන පැච් ටෙස්ට් එකක් වගේ කරලා අනිවාර්යයෙන් මේ සීරම් එක පාවිච්චි කරොත් ඔයාලට වෙන්න පුළුවන් ඩැමේජ් අඩු වෙයි. ඕනෑම ප්‍රොඩක්ට් එකකට ඔයාලා අහන ප්‍රශ්නේ සුදු වෙනවද කියන එකනේ. මම මේ ලංකදී ඉඳන් අයිස් කිප් ට්‍රීට්මන්ට් එක මගේ මූණට කරන්න පටන් ගත්තා. මොකද දැන් මගේ මූණ ගොඩාක් ලෙඩ වෙලා වගේනේ තිබුණේ. දැන් ආපහු රිකවර් වෙලා නිසා මම ඒක කරන්න පටන් ගත්තා. ඉතින් ඒක කළා සති 2-3ක් යද්දි මට චූටි ලයිට් අප් වීමක් පේන්න පටන් ගත්තා. සමහර විට මේ සීරම් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒකට සයිඩ් සපෝට් එකක් වෙන්නත් ඇති. ඕවරෝල් ගත්තම ඉතින් මේ විව්‍යා විටමින් C සීරම් එක නම් මට ගොඩාක් හොඳට මැච් වුණා. මට හොඳ රිසල්ට් දුන්නා. හැබැයි මේක තව කෙනෙක්ට රිසල්ට් නොදුන්න වෙන්න පුළුවන්. ඉතින් ඒකට සමහර විට සීරම් එකේ හේතුවකුත් ඇති. සීරම් එකේ හේතුවක් නැත්තම් ඔයාගේ සමේ ස්වභාවයකට බලපාන්නත් ඇති. ඉතින් අපිට ඒකට සීරම් එකට මුකුත් වැරද්දක් කියන්න බෑ. ඉතින් ඔයා මේක ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මං හිතනවා අද වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරපු කෙනෙක් මේක බලනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඒක තව කෙනෙක්ට උදව්වක් වෙයි. ඉතින් සීරම් එක ගැන අනිත් විස්තර ගොඩක් දේවල් මම මගේ පළවෙනි vlog එකකදී ඔයාලත් එක්ක බෙදාගත්ත. කෙනෙක්ට ඕන නම් ඒ vlog එක බලන්න පුළුවන්. විනාඩි 2ක් හොද vlog එක තියෙන්නේ. ඕන්න මම link එක මෙතනින් pin කරලා තියන්න. ඉතින් මොකක් හරි රිසල්ට් එකක් ඔයාලට මේ සීරම් එකෙන් තිබුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා මේ සීරම් එක පාවිච්චි කරත් කවදා හරි දවසක ඔයාලට ලැබුණු රිසල්ට් එකත් අපිත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්න.